ඉන්නේ. ඔයාලට කියන්න විශේෂ කාරණාවක් තියෙනවා. අද අපි විශේෂයෙන්ම කතා කරන්න හදන්නේ ග්ලැසියර් කරණය සම්බන්ධව. එතකොට ඔබ දන්නවා භූරූපකාරක ප්‍රධාන කොටස් දෙකකට බෙදනවා. එකක් තමයි ඔයගොල්ලෝ දන්නවා පුතේ අන්තර්ජන්‍ය කාරක. ඒක අනිත් කොටස තමයි බහිර්ජන්‍ය කාරක කියලා අපි කියන්නේ. එතකොට පුතා අන්තර්ජන්‍ය කාරක කියලා කියන්නේ පෘථිවි අභ්‍යන්තරය මූලික කරගෙන නිර්මාණය වෙන භූරූප නිර්මාණයට හේතු වෙන යම් යම් හේතුන් නැත්තම් අපි කියනවා සාධක කියලා. ඊට පස්සේ බහිර්ජන්‍ය කාරක කියලා අපි කතා කරන්නේ පෘථිවි පෘෂ්ඨයේ බාහිර ක්‍රියාත්මක වන කාරකයන් ගොන්නකට. එතකොට මේ බහිර්ජන්‍ය කාරකවල ඔයගොල්ලෝ දන්නවා ගලන ජලය ආශ්‍රිත ක්‍රියාවලිය කියලා එකක් තියෙනවා. අපි ඒක ගංගා භූදර්ශනය කියලා කතා කරනවා. ඊට පස්සේ කාන්තාර ප්‍රදේශවල සුළඟ ප්‍රධාන කාදන කාරකයක් වෙනවා. ඊට සමගාමීව ඔයගොල්ලන්ට මතකයි නේද? දැන් ඔය සමහර විට මේ අවුරුද්ද විභාගයේදී වුණත් මේ හෙට අනිද්දා තියෙන පේපර් එක ගත්තොත් ඒකට වුණත් සමහර අවස්ථාවන් වල මේ කාන්තාරයක ජලයේ ක්‍රියාකාරීත්වය කියලා තියෙන කොටස ගැන චුට්ටක් බලාගෙන යන්න ඕන. අපි මතක් කරනවා විශේෂයෙන්ම මේ වීඩියෝ එක බලන හැමෝටම. ඒකට හේතුව පුතේ ඒක හරි විශේෂ භූදර්ශනයක් හින්දා. නමුත් අර කාන්තාරයක ප්‍රධාන භූදර්ශනයේ බවට පත් වෙන්නේ සුළං ආශ්‍රිත භූදර්ශන ක්‍රියාවලිය. අර කලාතුරකින් තමයි අධික වර්ෂාපතනයක් ලැබීමත් එක්ක මේ විවිධ භූරූප නිර්මාණය වීමක් අපි දකින්නේ. ඊළඟට අපි වෙරළ ඉමක් ගත්තොත් එහෙම වෙරළ ඉමක භූරූප නිර්මාණය සඳහා විශේෂයෙන්ම දායකත්වයේ දක්වන්නේ සාගර තරංග. එතනදී තරංග විවිධාකාර විදිහට කොටස් වෙනවා කියලා ඔයගලන්ට මතකයි නේද අපි කතා කරලා තියෙන්නේ. ඊට පස්සේ අපිට තියෙන ක්‍රියාවලිය තමයි ග්ලැසියර් කරණය කියලා කියන්නේ. එතකොට ග්ලැසියරයක් කියන්නේ මොකක්ද කියලා අපි දන්නවා. ග්ලැසියරයක් කියලා කියන්නේ ගමන් කරන අයිස් ස්කන්ධයක්. එතකොට ග්ලැසියර් නිර්මාණය වන ප්‍රදේශ ලෝකෙ ගත්තොත් සදාකාලික ග්ලැසියර් පවතින ප්‍රදේශ තියෙනවා. ඊට පස්සේ తాවකාලිකව ග්ලැසියර් පවතින ප්‍රදේශ තියෙනවා. ඊට පස්සේ උන්නතාංශය අණුව කියලා අපි කියන උස එක්ක පදනම් කරගෙන ග්ලැසියර් නිර්මාණය වෙනවා. විශේෂයෙන්ම කඳුකර ප්‍රදේශවල කඳු මුදුන් ආශ්‍රිතව. එවරස් කඳු මුදුනේ ග්ලැසියර් හැදී තියෙන එක මේකට තියෙන හොඳ උදාහරණයක්. ඊළඟට විශේෂයෙන්ම කියන්න ඕන ඔය ග්ලැසියර් භූදර්ශනයත් එක්ක කතා කරනකොට අපිට වැදගත් වෙනවා ග්ලැසියර් වර්ග දෙකක්. ඒතකොට එකක් අපි කියනවා මහද්වීප ග්ලැසියර් කියලා. ඊට පස්සේ අනිත් එකට අපි කියනවා කඳුකර ග්ලැසියර් කියලා. ඒතර දැන් මේ සැරේ විභාගෙදී බොහෝ වෙලාවන් වලදී පුතේ ඔය ග්ලැසියර් කරණයට අදාළව විශේෂ කාරණා කිහිපයක් ඔබෙන් අහන්නට බොහෝ වෙලාවට ඉඩ තියෙනවා. මොකද හේතුව මේ ග්ලැසියර් භූදර්ශනය කියන එක ඇත්තටම ටිකක් සංකීර්ණයි වගේම සාපේක්ෂව දරුවොත් ටිකක් චුට්ටක් මේක අමාරුයි කියලා කියනවා. හැබැයි සීමිත කරුණු ටිකක් තමයි මේකේ මතක තියාගන්න තියෙන්නේ. ඉතින් අද අපි කියලා දෙන්න හදන්නේ මේ ග්ලැසියර් භූදර්ශනය ගැන ඔබේ විශේෂ අවධානය යොමු වෙන්න ඕනේ කරුණු මොනවද කියලා. එතනදී විශේෂයෙන්ම ඔබේ පාඩම් කරන ලයිස්තුවට එකතු කරගන්න ග්ලැසියර් කරණයේ තියෙන මූලික ප්‍රභේදයන්. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් ග්ලැසියර් වර්ග දෙක සහ ඒකේ තියෙන විශේෂ ලක්ෂණ. අපි මෙහෙම කියමුකෝ. මහද්වීප ග්ලැසියර් හා කඳුකර ග්ලැසියර් අතර තියෙන වෙනස මොකක්ද කියන කාරණාව ගැන චුට්ටක් අවධානය යොමු කරන්න. අඩුම ගානේ කරුණු හතරක්වත් ඒක පොයින්ට් කරගන්න ඕන. ඊට පස්සේ ග්ලැසියරයක් මගින් භූමිය කාදනය වන ආකාර කොහොමද කියලා චුට්ටක් නැවත බලන්න ඕනේ. එතන තියෙනවා අපිට මතකද උත්පාටනය කියලා එකක් තියෙනවා. ඊට පස්සේ උල්ලේඛයේ තියෙනවා. ඊට පස්සේ පිරිසෑරීම කියලා ක්‍රියාවලියක් තියෙනවා. ඒතර මේ ක්‍රියාවලි තුන ගැන නැවත වතාවක් චුට්ටක් බලන්න. ඊට පස්සේ මහද්වීප ග්ලැසියර් කාදිත සහ කඳුකර ග්ලැසියර් කාදිත නැත්නම් අපි කියන්නේ කඳු හා නිම්න ග්ලැසියර් කියලා. මේ භූදර්ශන දෙකේ කාදිත ලක්ෂණ අවම වශයෙන් තුනක්වත් බලා ගන්නවා. ඊට පස්සේ නිදිසාදිත ලක්ෂණ බලන්න විශේෂයෙන්ම ওই ප්‍රශ්නයේදී මහද්වීප ග්ලැසියර් නිදිසාදිත භූරූප අහලා කඳු හා නිම්න ග්ලැසියර් වල මේ කාදිත ලක්ෂණ අහන්න පුළුවන්. මොකද ඒ වගේ තමයි මේක බර ටිකක් තියෙන්නේ. සාමාන්‍ය දෝලණය වෙන්නේ එහෙම. ඊළඟට තියෙනවා වැදගත් දෙයක්. මේ සමස්ත ග්ලැසියර් භූදර්ශනයේ තියෙන ආර්ථික වටිනාකම කොහොමද කියන එක සාකච්ඡා කරන්න බොහෝ අවස්ථාවල ලැබෙනවා. ආර්ථිකයට මොන ආකාරයෙන් ග්ලැසියර් කරණය ඵලදායී විදිහට යොදා ගන්න පුළුවන්ද කියන එක සමහර වෙලාවට බලන්න පුළුවන්කම තියෙනවා. ඒකම මට මතකයි එක අවස්ථාවක විභාගයකදී ඇවිත් තිබුණා.
මහද්වීප ග්ලැසියර් හා කඳුකර ග්ලැසියර් නිර්මාණය වන ප්‍රදේශ සිතියම කළපුණු කරන්න කියලා. ඉතින් ඒ ආකාරයට මේක ගොනු වෙන පුළුවන් කමක් තියෙනවා. ඒ නිසා ඒ ගැන විශේෂ අවධානයක් යොමු කරන්න කියලා අපි පන්තියේ හැමෝටම මතක් කරනවා. පාඩමත් එක්ක තව දිගු තොරතුරු අපි කතා කරනවා. විශේෂයෙන්ම මේ කතාවේදී අපිට වාට කියන දෙයක් තියෙනවා. දැන් අපි දන්නවා දැන් ඔය පුතා අහන කතාවත් මේ එහෙම එකක් තමයි පුතේ. මං කිව්වේ මෙහෙම දුවෝකේ තියෙන්නේ ඔයා බලා ගන්න ඕන කියලා මම කියන්නේ මහද්වීප ග්ලැසියර් හා කඳු හා නිම්න ග්ලැසියර් අතර වෙනස්කම් කියන කොටස විශේෂයෙන් බලන්න. ඊට පස්සේ ග්ලැසියර් නිර්මාණය වන ප්‍රදේශ සලකුණු කරන්නාව ඉහළ අක්ෂාංශීය සහ පහළ අක්ෂාංශීය කියලා තමයි ඔය දෙක ගොඩක් වෙලාට එන්නේ. ඉතින් එහෙම එන්න පුළුවන් හොඳේ. ඒතර පහළ අක්ෂාංශීය කියන්නේ කඳු හා නිම්න ග්ලැසියර්. ඉහළ අක්ෂාංශීය කියලා කියන්නේ ද්‍රව ග්ලැසියර් වලට. ඒතර මේ ගැන අවධානයෙන් ඉන්න ඕනේ. අපිට හුරු නම් වලින් නෙවෙයි පුතා විභාගෙදී අහන්නේ. ඒ නිසා සහ මේ ওই කාරණා ටික බලන්න කියලා කියනවා ආයි. දැන් මේ පැහැදිලිද දුවට මම කියපු කතාව? අන්න හරි. ඔය ඒ ටික තමයි පුතේ බලන්න ඕන. ඊට පස්සේ කඳු හා නිම්න ග්ලැසියර් කාදිත ලක්ෂණයි විශේෂ අවධානයක් කාදිත ලක්ෂණ වලට දෙන්න. ඊළඟට මේ මහද්වීප ග්ලැසියර් නිදි සාධිත භූරූප ගොඩක් තියෙන ඉඳ පොඩ්ඩක් මේ පැත්ත බලන්න. ඔයගේ සමබර වෙලා යන්න පුළුවන්. හැබැයි අවසාන ප්‍රශ්නේ අනිවාර්යයෙන්ම නිර්මාණය වෙන්නේ දරුවෝ මේකේ ආර්ථික වටිනාකම නැත්නම් ආර්ථිකයට කොහොමද මේක ඵලදායීව යොදාගන්නේ කියන එක සාකච්ඡා වෙන්න. ඉතින් ඒ නිසා මේ ප්‍රශ්න හැදිලා තියෙන විදිහ තමයි මම ඔයාලට මතක් කරේ. ඊළඟට ඔබට කියන දෙයක් තියෙනවා. ස්වභාවික ආපදා පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරන්න. ඒක ඔබට වැදගත් වෙයි. එතකොට ආපදා වර්ගීකරණය කරන්නේ කොහොමද? ආපදාවක් කළමනාකරණය කරන්නේ කොහොමද කියන එක විශේෂයෙන් දේශගුණික වෙනස් වීම නෙවෙයි ඈ. දැන් ගිය අවුරුද්දේ දේශගුණික වෙනස් වීම ආවනේ. ඒ නිසා මේ සැරේ ස්වභාවික ආපදා වලට වැඩි නැඹුරුවක් තියෙනවා. ඒ නිසා ඒක ගැන බලන්න ඕන කියලා අපි වට විශේෂ මතක් කරනවා. භෞතික භූගෝල විද්‍යාවට අදාළව විශේෂයෙන් ওই පාඩම් දෙක. ඒ වගේම ජලය කියන පාඩමත් පස කියන පාඩමත්. දැන් ගිය අවුරුද්දේ khනිජ කියන පාඩම ආවා. පස සහ ජලය කියන පාඩම් වලට අදාළව තියෙන මූලික කරුණු කීපය ගැන සැලකිලිමත් වෙන්න කියලා අපි විශේෂයෙන් ඔබට මතක් කරනවා. පාඩමේ දැන් මෙතන ඉන්නේ ඇත්තටම අපේ ක්ලාස් එකේ මේ වෙලාවේ ඉන්නේ 2027 දුවල පුතාලා. එතකොට මම මේ කියන කතාව ඇත්තටම බලන් වෙන්නේ 2026 ළමයිට. හොඳයි අපි 2027 දුවල පුතාලා එක්ක කතා කරගෙන හිටපු කාරණාව මේක නෙවෙයි. ඔයාලට මතකයි නේ? අපි මේක නෙවෙයි කතා කරේ. අපි පුතාලත් එක්ක කතා කරගෙන ඉන්න දේශගුණේ පාඩම. නේද? ඉතින් අපි දේශගුණේ පාඩමේ අපිට අද කතා කරන්න තියෙන කොටස ටිකක් ගැඹුරු මාතෘකාවක්. ඔයාලට මතකද? වායුගෝලීය සංසරණය පිළිබඳව තමයි අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. දැන් මේ වචනේ තේරුම් ගන්න ඕන වායු සංසරණය. එතකොට වායුව ගමන් කිරීම කියන එක තමයි මෙතෙන්දී අපි විශේෂයෙන්ම කතා කරන්නේ. වායු ගමන් කියලා අපි කියනවා වායු සංසරණයක. එතකොට මේ වායු ගමන් ආකාර දෙකකින් ක්‍රියාත්මක වෙනවා. හොඳයි යන්න හරි. මේ වායු ගමන්